welcome to my YouTube channel. අද මම හදන්නේ රෝස්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් බලමු රෝස් හදා ගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මම මේ පාන් පිටි වලින් ඒ බෝල ටික හදාගෙන තමයි තියෙන්නේ. රෝස් හදන්න බෝල ටික පාන් පිටි 500ක ප්‍රමාණය තමයි මේ. පාන් පිටි 500ක් අරගෙන ඒකට ලුණු කුඩු ටිකකුයි පොල් තෙල් ටිකකුයි දාලා වතුරෙන් පදමට එනකන් අනාගත්තා. අනාගෙන බෝල මේ කරලා විනාඩි 30ක් වගේ තියුවා. දැන් හරි ගන්නට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම රෝස් ටික හදාගන්න තමයි හදන්නේ. රෝස් ටික මැදට දාන සම්බල හදාගන්න මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. මම ගන්න මේ ටික කරපිංච අරන් තියෙනවා. සුදු ලුණු, ඒ වගේම කොච්චි කරා ටිකක්, ඒ වගේම තඹගත්තු මාළු ටිකක් අරන් තියෙනවා. තඹගෙන බිත්තර ගිනි 3ක් අරන් තියෙනවා. ඒ වගේම ලීස් ටිකක් අරන් තියෙනවා. ලොකු ලුණු පිටි දෙකක් කීනියට කපාගෙන තියෙනවා. ඒ වගේම එඬේර කොච්චි ටිකකුත් කපාගෙන තියෙනවා. ඒ වගේම මම මේකට එකතු කරගන්න 3-5 වලින් කහ කුඩුයි, මිරිස් කුඩුයි, ගම් මිරිසුයි, ලුණුයි. එහෙනම් දැන් ඒ ටික හදාගමු. ඒ වගේම රෝස් එකේ මැදට දාන සම්බල හදාගන්න මම තව අරගෙන තියෙනවා කිතල. කිතල තඹගෙන තමයි තියෙන්නේ. ලුණුයි කහයි දාලා තඹගෙන තියෙන්නේ. ඒ ටිකත් මම රෝස් එකේ මැදට දාන සම්බලට එකතු කරගන්නවා. අල වෙනුවට තමයි ඒක එකතු කරගන්නේ. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම ඒකට එකතු කරගන්නවා සුදු ලුණු ටික. ඒ වගේම කරපුංචි ටිකක් එකතු කරගන්නවා. දැන් මම ඒකට එකතු කරගන්නවා කපාගත්තු ලොකු ලුණු ටික. ඒ වගේම මේකට එකතු කරගන්නවා එඬේර කොච්චි ටිකක්. ඒ වගේම දැන් එකතු කරගන්නවා මම මේකට මාළු ටික. දැන් මම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. මම එකතු කරගන්නවා ලුණු කුඩු ටිකකුයි ගම් මිරිස් කුඩු ටිකකුයි. දැන් මම එකතු කරගන්නවා පොඩි කරගත්තු කිතල ටික. දැන් මම එකතු කරගන්නවා ලීස් ටික. එකතු කරගෙන කවලම් කරලා මේක ලිපින් බා ගන්නවා. සම්බල ලිපින් බාගත්තා. මේක තමයි රෝස් එකට දාන්න හදාගත්තු සම්බල. දැන් මම මේක රෝස් ගෙඩිය හදාගන්න තමයි හදන්නේ. කොච්චි කරා දෙකකුත් මම ඒකට තියාගන්නවා. දැන් මම මේ ටික ඔතා ගන්න තමයි හදන්නේ. ඒ ටික හදා ගන්න අතරේ අපි ගෙඩි ටිකක් බැද ගන්නවා. මේ තමයි මම හදාගත්ත රෝස් ටික. පිටිග්‍රෑම් 500කින් තමයි හදාගත්තේ. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. හැම දිනාටම බුදු සරණයි, ජේසුස් පිහිටයි.